අයිබෝ සාදරයෙන් පිළිගන්න ඕගොල්ලෝ හැමෝම සිලෝන් සුපර් බයික් රයිඩර් YouTube channel එකට. මගේ නම තිරුණ. අද අපි කතා කරන්න යන්නේ මේ Duke 250 බයික් එක ගැන. මම හිතන්නේ මේක සෑහෙන ස්පෙෂල් මේ බයික් එකක් අපිට. මොකද මේකේ ප්‍රයිස් පොයින්ට් එකට සෑහෙන සුපර් බයික් ක්ලාස් ෆීචර් සෙට් එකක් හම්බ වෙනවා අපිට. ඔය එකින් එක බලමු මොනවාද මේ ෆීචර්ස් කියලා. මට මේ වීඩියෝ එකේ කතා කරන්න ෆීචර්ස් තුනක් තියෙනවා. ඒ වගේම අපිට හම්බෙන්නේ නැති එක ලොකු ෆීචර් එකක් තියෙනවා 390 වෙන මේකේ නැති. අපි ඒ ඔක්කොම ගැන කතා කරමු මේ වීඩියෝ එකේ. බයික් එකේ ෆීචර්ස් ටික ගැන බලන්න කලින් මම ඔයගොල්ලන්ට ඉක්මනට කියන්නම් බයික් එකේ ස්පෙක්ස් කොහොමද කියලා. අපි ඉස්සරහින් පටන් ගත්තොත් ඉස්සරහා 320mm ඩිස්ක් එකක් තියෙන්නේ. ඒ වගේම radial mounted 4 piston caliper එකක් තියෙනවා. Engine එක 250cc නැත්නම් 249cc. Single overhead cam, 4 valve cylinder, liquid cooled. Engine එක horsepower 31ක් විතර නිෂ්පාදනය කරනවා. ඒ වගේම slipper clutch එකක් එනවා. පිටිපස්සේ බ්‍රේක් එක පිටිපස්සේ අපිට switchable ABS එනවා. මේ බයික් එකේ traction control එන්නේ නැහැ. ඔය ටික තමයි quick specs තියෙන්නේ. අපි එහෙනම් බයික් එකේ features ටික ගැන කතා කරමු. අංක 1 brakes. සාමාන්‍ය මේ price point එකේ radially mounted brakes offer කරන එකම brand එක KTM මම දන්න විදිහට. අනිත් එක brand එකක්වත් radially mounted brakes offer කරන්නේ නැහැ. radially mounted කියන්නේ ඔයගොල්ලන්ට පේනවද මේ brake එක mount කරලා තියෙන විදිය. මේක mount කරලා තියෙන්නේ disc එකට සමාන්තරව මේක mount කරලා තියෙන්නේ. මේකෙන් වෙන්නේ මේ සාමාන්‍ය අපි brake කරද්දී මේ brake මේ calipers පොඩි ප්‍රමාණයක් flex වෙනවා. මේ radially mounted ඒවා axially mounted ඒවාට compare කරපුවාම flex වෙන ප්‍රමාණය සෑහෙන අඩුයි. සාමාන්‍ය brake calipers ජායි දෙකක් තියෙන එක මේ radially mounted මේ වගේ mounted අනිත් එක axially mounted. සාමාන්‍ය R15 MT15 NS200 ඒ හැම එකම ඉන්නේ axially mounted brake calipers. ඒවල වෙන්නේ දැන් පොඩි මේකට වැඩිය flex වෙනවා. ඒකෙන් අපිට නැති වෙන්නේ brake feel එක. මේ radially mounted plus තව Duke 250 එකේ company fitted braided brake lines එනවා. මේ braided brake lines වල තියෙන වැඩේ දැන් අපි brake කරද්දී සාමාන්‍යයෙන් rubber hose තිබ්බහම ඒවා පොඩි ප්‍රමාණයක් flex වෙනවා. මේ braided ඒවා flex වෙන ප්‍රමාණය අඩුයි මේ rubber ඒවලට compare කරපුවාම. අනිත් එක තමයි සාමාන්‍යයෙන් high quality master cylinder එකක් තියෙනවා. master cylinder එකයි braided brake lines plus radially mounted caliper එකයි තුනම එකතු වුනහම මේ Duke එකේ ඉස්සරහා brake feel එක සෑහෙන හොඳයි. super bike class brake feel එකක් තියෙන බයික් එකක්. මේ ඒ වගේම පිටිපස්සේ brake ගත්තාම ඉස්සරහා වගේම braided brake line එකක් තියෙනවා. පිටිපස්සට නම් ඒක ගොඩක්ම වැදගත් දෙයක් නෙමෙයි. හැබැයි තියෙනවා. පිටිපස්සේ එකේ තියෙන ලොකුම ෆීචර් එක තමයි මෙන්න මේක ABS supermoto mode. මේකට supermoto mode කියන්න හේතුව සාමාන්‍යයෙන් supermoto ridersලා තමයි ගොඩක්ම මේ වැඩේ කරන්නේ. ඒක තමයි backing engine කියන එක. backing engine කියන්නේ corner එකකදී පිටිපස්ස slide කරලා මේ corner එකට enter වෙන එක. ඒකයි මේකට supermoto mode කියන්නේ. අතර මේක වෙන්නේ අපිට පිටිපස්සේ ABS off කරගන්න පුළුවන්. පිටිපස්සේ ABS off කරපුවාම අපිට සාමාන්‍ය backing engine කියන වැඩේ කරන්න ලේසි. මම ඔයාලට පොඩි වීඩියෝ එකක් දාන්න. මේ බයික් එකේ මම ඒක කරනවා. මේ බලන්න අපිට මම ඇත්තට මේ price point එකේ මේ features ඒ කියලා මම ඇත්තටම හිතුවේ නෑ මේ බයික් එක. මේකත් සෑහෙන වැදගත් feature එකක්. Okay. දෙවනි big feature එක තමයි අපි කතා කරන්න ඕනේ. මේක WP Apex Big Piston Forks. Big Piston Forks කියන්නේ මේකට දැන් Big Piston Forks වලට අමතරව අනිත් එක conventional forks තියෙන්නේ. conventional එකයි Big Piston එකේ වෙනස දැන් සාමාන්‍ය conventional එකේ මේ rebound damping එකයි compression damping එකයි දෙක forks දෙකේම වෙනවා.
මේ බිග් පිස්ටන් එකේ එක පැත්තක් රීබවුන්ඩ් ඩැම්පින් අනිත් පැත්ත කන්ෆෙෂන් ඩැම්පින් වෙන්නේ. අනිත් එක තමයි මේකේ පිස්ටන් එකත් සෑහෙන ලොකුයි. එතකොට වෙන්නේ මේකේ සාමාන්‍ය ඉන්ටර්නල් ප්‍රෙෂර් එක අඩු වෙනවා. ඒ ඔක්කොගෙම වෙන්නේ කොහොම රයිඩර්ට දැනෙන දේ තමයි ඒක තමයි ඔයා බ්‍රේක් කරද්දි මේක ඩයිව් වෙන ප්‍රමාණය අඩු වෙනවා පල්ලෙහාට. ඒ වගේම තමයි මේකේ බම්ප්ස් ඔබ්සර්ව් කරගන්න තියෙන මේ කැපැසිටි එකත් වැඩි වෙනවා. ඒක අතම රයිඩර්ට දැනෙන්නේ more stable confident මේ front end එක සෑහෙන stable front end එකක් තමයි ඒකේ රයිඩර්ට හම්බෙන්නේ. ඒක තමයි rear shock එකත් same WP Apex branded මේ matching rear shock එකක් තියෙනවා. මේ දෙකම එකතු කරපුවාම මේ සෑහෙන හොඳ suspension setup එකක් තියෙනවා මේ බයික් එකේ. අනික තමයි මේ front fork එක 43mm fork එකක් තියෙන එක proper super bike මේ size fork එකක් තියෙන. fork වල size එක සෑහෙන වැදගත්. මොකද මේ forks brake කරද්දි බලවල වලදී පොඩි ප්‍රමාණයක් flex වෙනවා. fork එකේ size එක වැඩි වෙන්න මේ flex එක අඩුයි. ෆ්ලෙක්ස් එක අඩු වෙද්දී එන්නේ රයිඩර්ට again මේ ඉස්සරහ front end feel එක තමයි වැඩි වෙන්නේ. මේ මං කිව්වේ අපිට 390 එන 250 missing feature එකක් තියෙනවා කියලා. ඒක තමයි adjustable forks adjustable shock. මේ 390 rebound damping එකයි compression damping එකයි adjustable වෙනවා. මේ පිටිපස්සේ තෙනවා rebound damping එකයි compression damping එකයි adjustable 390. ඒ ෆීචර් එක මේ 250 මිසින්. මේ පිටිපස්සේ ප්‍රීලෝඩ් ඇඩ්ජස්ටර් එකක් එනවා. සාමාන්‍ය හැම බයික් එකකම ප්‍රීලෝඩ් ඇඩ්ජස්ට් කරන්න පුළුවන් පිටිපස්සේ. ඊළඟ ෆීචර් එක සහ මගේ ෆේවරිට් ෆීචර් එක මේ බයික් එකේ තියෙන. තරම මම කවදාකවත් බලාපොරොත්තු නැහැ මේ ප්‍රයිස් පොයින්ට් එකට අපිට මේ ෆීචර් එක තියෙයි කියලා බයික් එකක. සමහරව දන්නේ නැති මම මේ මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. quick shift එක. quick shift එක විතරනේ quick shift up and down quick shift එකක් තියෙනවා. quick shift එක කියන්නේ අපිට clutch එක අල්ලන්නේ නැතුව accelerator එක අතාරින්න නැතුව උඩට ගියර් දාන්න පුළුවන්. ඒ වගේම clutch එක අල්ලන්නේ නැතුව පල්ලෙහාට ගියර් දාන්න පුළුවන්. මම පොඩි වීඩියෝවක් දාන්නම්. මේ සාමාන්‍යයෙන් අප්ෂිෆ්ට් එක එච්චර කොම්ප්ලිකේටඩ් නෑ ඉම්ප්ලිමන්ට් කරන්න. ඔයගොල්ලෝ R15M එකක් වගේ ගත්තොත් ඒකෙත් අප්ෂිෆ්ට් එක එනවා. මේ ප්‍රයිස් පොයින්ට් එකේ මම ඇත්තටම කවදාවත් මේ එක්ස්පෙක්ට් කරපු නැති එකක් ඩවුන් ක්වික් ෂිෆ්ට් එකක් එයි කියලා. මේකේ ඩවුන් ක්වික් ෂිෆ්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ඩවුන් ක්වික් ෂිෆ්ට් එකේ කම්ප්ලෙක්සිටි එක කියන්නේ සාමාන්‍ය අප්ෂිෆ්ට් කරද්දී නම් කරන්නේ තප්පර ගානකට එන්ජින් ස්පාර්ක් එක නවත්තලා තමයි අප් ෂිෆ්ට් එක කරගන්නේ. ඒක සාමාන්‍යයෙන් කරගන්න පුළුවන් ඕන බයික් එකක. ඩවුන් ෂිෆ්ට් කරන්න අපි ඩවුන් ෂිෆ්ට් කරද්දී throttle එක ඔටෝමැටික් බ්ලිප් වෙන්න ඕනේ. ඒකට ඒක කරන්න throttle by wire තියෙන්න ඕනේ. මේක throttle by wire. ඒ කියන්නේ මේකේ accelerator ඉඳලා EFI එකට කේබල් එකක් ගිහිල්ලා නැහැ. මෙතන sensor එකක් තමයි තියෙන්නේ. ඒ sensor එකේ ECU එක තමයි connect වෙලා තියෙන්නේ. ECU එක තමයි ඊට පස්සේ decide කරන්නේ කොච්චර petrol අරිනවද කියලා. අපි මෙතන අල්ලන ප්‍රමාණය තව බයික් එකේ ස්පීඩ් එකයි ප්‍රෙෂර් මේ එයාර් ටෙම්පරේචර් එක ඒ ඔක්කොම බලලා පෙට්‍රල් අරින ප්‍රමාණය තීරණය කරන්නේ සම්පූර්ණ ECU එකෙන්. ඒක තමයි අපි ඩවුන් ෂිෆ්ට් කරද්දී ඔටෝමැටික් throttle එක බ්ලිප් වෙනවා. මේ මෙහෙම අප් ෂිෆ්ට් එක නම් සෑහෙන ස්මූත්. ඩවුන් ෂිෆ්ට් එක අපිට සාමාන්‍ය පාර පාවිච්චි කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ට්‍රැක් එකේ පාවිච්චි කරන්න තරම් නම් ඩවුන් ෂිෆ්ට් එක ස්මූත් නැහැ. සාමාන්‍යයෙන් ට්‍රැක් එකේ නම් අපිට මැනුවලි පොඩ්ඩක් බ්ලිප් කරලා හැමදාම ට්‍රැක් එක කරනවා වගේ බ්ලිප් කරලා ඩවුන් ෂිෆ්ට් කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට බයික් එක ස්ටාර්ට් කරලා පෙන්නන්න බයික් එකේ සවුන්ඩ් එක. අතව පොඩි දෙයක් මට අමතක මේ මිස් වෙච්ච ෆීචර් එකක් තියෙනවා. ඒක තමයි මේකේ එනවා riding modes කියන්නේ දැන් මේක track mode එකයි street mode එකයි කියලා එන්නේ. ඒතර මේ දෙකේ වෙනස වෙන්නේ මේ display එකේ පෙන්නන එක විතරයි. කියන්නේ performance වල වෙනසක් වෙන්නේ නැහැ. මේ තියෙන්නේ track mode interface එක.
මේ තියෙන ස්ට්‍රීට් මෝඩ් ඉන්ටර්ෆේස් එක. අපි බයික් එක ස්ටාර්ට් කරලා බලමු. මේ ඔක්කොම මේ ඩියුක් එකේ මේ ඔක්කොම පුෂ් බටන්ස් තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ ඔක්කොම බටන්ස් මේ කම්පියුටර් කන්ට්‍රෝල් එකේ නේද තියෙන්නේ. මේ ඔක්කොම වැඩ කරනකම් හොඳයි. ලෙඩක් ආපු දවසක තමයි මේ රත් වෙන්නේ. මම හිතනවා එහෙම වෙන එකක් නැහැ කියලා. ट्रैक मोड මම මේකේ රයිඩින් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට දාන්නම් මේ channel එකේ. කාලා රයිඩින් වීඩියෝ බලා ගන්න ඕන නම් හරි. ඔය ටික තමයි KTM Duke 250 ස්පෙෂල් දේවල් අපි කතා කරන්න තියෙන්නේ. මං හිතන ස්පෙෂල් ෆීචර්ස් ටික Duke 250. මම හිතනවා ඔයගොල්ලෝ බයික් එකක් ගන්න ප්ලෑන් කරලා තියෙනවා නම් මේ මාද කතා කරපු ටික ඔයගොල්ලන්ට හෙල්ප් වෙයි කියලා. එහෙනම් thank you අපේ channel එක බලුවට. ඔයාලා හැමෝම ride safely.